තිස්සත්නායකට කියන්නේ අපි ඉල්ලා තියෙනවා මේ නඩුවේ රුපියල් මිලියන 100ක්. ඒ මිලියන 100 ලෑස්ති කරන් ඉන්න. ඔයාට මේ නඩුව ඔප්පු කරන්න බෑ. අපි ආණ්ඩුවක් ලෙස ඔයාගේ කියපු බොරුව දැනටමත් ඔප්පු කර අවසන්. ඒකින්ද දළදා පෙරහැර තබා අවසන්. දළදා පෙරහැරේ අලියතුන් යොදවා අවසන්. හදිස්සියේ විදුලි කාන්දු වෙනවා නම් ෂුවර්. වයර් ACL ෆයර් ගාඩ් නම් ගිනි පැතිරෙන්නේ නැහැ ෂුවර්. ACL ෆයර් ගාඩ් නම් ගිනි පැතිරෙන්නෙම නැහැ. ඒ නඩුවට පදනම වන්නේ අපි දන්නවා මීට කලින් ජනාධිපතිවරණයට ප්‍රථම විශේෂයෙන්මත් ඊට පස්සේ මහමැතිවරණයට ප්‍රථමවත් සෑහෙන අසත්‍ය කරුණු ප්‍රමාණයක් ජාතික ජනබලවේගයට එරෙහිව සමාජගත කරා. ඒ සමාජගත කරපු පචවල අසත්‍ය තොරතුරු වල ප්‍රධානම කාරණයක් බවට පත් උනේ නුවර දළදා පෙරහැර අපේ ආණ්ඩුවක් ආවට පස්සේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවට පස්සේ නවත්තන්න යනවායි කියලා. එතකොට මේ ප්‍රකාශය 2024 8 වෙනි මාසේ 19 වෙනිදා සමගි ජනබලවේගයේ සංවිධායකයෙක් වන තිස්සත් නායක විසින් හරිනි අමරසූරිය මහත්මිය මේ ප්‍රකාශය කළායයි කියලා ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත් කළා. ඒ ප්‍රකාශයේ තිබුණේ බලන්නකෝ අර JVP කාර්යෝ ආණ්ඩුවක් ගත්තම නුවර පෙරහැරත් නවත්තන්න යනවනේ කියලා ප්‍රකාශයක් කළා. එතකොට අපි කියනවා දැන් අපට එරෙහිව ජාතික ජනබලවේගයට එරෙහිව විපක්ෂයේ පැත්තෙන් කියන කතාවක් තමයි අපි අසත්‍ය කියන ආණ්ඩුවක් බොරු කියන ආණ්ඩුවක් කියලා. දැන් අපි අහනවා අද වෙනකොට අපේ ආණ්ඩුව බලයටපත් වෙලා අවුරුද්දක් වෙනවා. ඒ අවුරුද්දක කාලය ඇතුලේ කවුද පච කියලා තියෙන්නේ කියන කාරණය හොඳට හොයාගන්න පුළුවන්. දැන් අපි මේ නඩුව දාලා තියෙන්නේ මොකටද? අපි ආවට පස්සේ දළදා පෙරහැර නවත්තනවායයි කියපු ප්‍රකාශය බොරුවක් කියලා. දැන් අපි අහනවා මේ නඩුව ඔප්පු කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දැනටමත් අපි ඔප්පු කළා ඉවරයි. මගේ මතකයේ හැටියට අපි බලයට ආවට පස්සේ අවස්ථා දෙකකදී හෝ අඩුම තරමින් එකකදී අපි දළදා පෙරහැර පවත්වලා ඉවරයි. තවත් කියනවා මේ ප්‍රකාශය ඇතුලේ මොකද මේ දළදා පෙරහැර නවත්තන්න එන්නේ අලියතුන් අපට සපයා ගන්න බෑ කියලා මේ පෙරහැරට. ඉතින් මං අහනවා පහුගිය දළදා පෙරහැරේ අලියතුන් ගියේ නැද්ද? මේ නඩුව ඔප්පු කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉස්සරහට මේ නඩුවේ අද ඒගොල්ලෝ උත්තරයක් බඳලා තිනවා. මේ උත්තරය කිසිසේත්ම අපි අහන ප්‍රශ්නෙට උත්තරයක් එයා දීලා නැහැ. කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරයක් තමයි තිස්සත් නායක දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ උත්තරේ ගත්ත වෙලාව